Good morning! එහෙනම් අද vlog එකට ආදරෙන් පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝම. ඉතින් අද නම් lectures එහෙම නැති දවසක්. මම හිතුවා අද දවස ඔයාලත් එක්ක share කරගත්තොත් හොඳයි කියලා. එක තැනකට වෙලා ඉන්න එක තමයි මට කරන්න අමාරුම වැඩි. ඉතින් මම හිතුවා අද උදේට කාලා ලාස්ති වෙලා ගෝල් ෆේස් පැත්තේ ගියොත් හොඳයි කියලා. ඔයාලවත් එක්කගෙන යන්න. මේ අමතක නොකර කියන්න ඕනේ මේ vlogs බලන්න අකමැති කවුරු හරි ඉන්නවා නම් වහාම skip කරන්න. බොරුවට පතහැලි comments දාන්න ඒව කරන්න එපා. ඉතින් මොකටද? ඒ නිසා ඔය ආස දේවල් විතරක් තෝරගෙන බේරගෙන සමාජ මාධ්‍ය තුළ පාවිච්චි කරන්න මතක තියාගන්න. මාත් එක්ක එකතු වෙලා ඉන්න මගේ ආදරණීය යාළුවෝ comment එකක් දාලා like එකක් දාලා යන්න. එයාලට කොහොමද හරිම ලස්සන හදාවක් තියෙනවා. සමහර මිනිස්සු ඉන්නවා එයාලා අපි දාන content වලට කැමතිත් නෑ, අපි දාන videos වලට කැමතිත් නෑ. එයාලට අපි දාන ඒවායින් ඇත්තටම ගන්න දෙයක්වත් නැත ඇති. හැබැයි ඉතින් එහෙනම් මේව නොබල යන්නකෝ. බොරුවට තව මිනිස්සෙක්ගේ හිතක් රිදෙන්න එක එක වචන කීක ඉන්නවට වඩා මම හිතනවා මාරුම respect. ඔයාලා කැමති නැත්නම් skip කරලා ඔයා ඊළඟ වීඩියෝ එක බලන්න යන්න. කොහොමද social media ගැන ඉගෙන ගන්න ළමෙක් විදිහට මට දෙන්න තියෙන advice එක තමයි අපි social media පාවිච්චි කරද්දී අපිට ගැළපෙන දේවල් විතරක්, අපේ ආස දේවල් විතරක් තෝර බේරගෙන පාවිච්චි කරන එක ගොඩක්ම වැදගත්. ඔන්න ඉතින් මගේ ආදරණීය පුංචි යාළුවෝ ටික මම එකතු කරගන්නවා අද vlog එකට. කතාවෙන් කතාව මට කියන්න අමතක වුණා. අපි ඉක්මනට ලෑස්ති වෙමු එහෙනම්. යන්න. මම වගේ එක තැනක ඉන්න බැරි නිමවුරු දවසවලත් ගෙදර ඉන්න බැරි කට්ටිය ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒක අපේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක ගොඩාක් වැඩි වෙන්න හේතුවක්. මොකද මං ආසම නැහැ නිකන් ගෙදරට වෙලා නිකරුණේ ඔහේ ඉන්න. මම කැමතිම එක්ක කොහෙද යන්න, එක්ක shopping යන්න, එක්ක පොතක් කියවන්න. ඔය මොනවාම හරි දෙයක් මම කරනවා. ඔන්න guys, ඉක්මනින්ම මං ඔයාලව ගර්ල් ෆේස් එකට එක්කගෙන ආවා. බස් එකේ එද්දී කොටුවේ ගියපුවා වීඩියෝ කරේ නෑ. එහෙනම් බලන්නකෝ ලස්සන. දැක්ක නේද මම ලස්සන වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. විශේෂයෙන්ම මේ ක්ලිප් එක ගත්තේ මම TikTok එකට. හැබැයි අවසානයේ මගේ vlog එකට ඒකෙන් පොඩි පිහිටක් තිබ්බා. ඉතින් මම මගේ vlog එකටත් ඒක දාවා. මාරම ලස්සනයි. හැබැයි පොඩ්ඩක් අවුවයි. පොඩ්ඩක් නෙමෙයි ගොඩක් අවුවයි. මේ මාරම අමාරුයි ළමයි ඔය වෙලාවට ඔතන ඉන්න. ඒ වුණාට බලන්නකෝ ලස්සන සන්සෙට් එකේ ඉන්නකො මම ඔයාලට පෙන්නන්න. ගෝල් ෆේස් ආවොත් හැමෝම කන රහම් රහකෑමක් නිසා වඩ කියන්නේ. ඉතින් ඔන්න මා try කරා මාරම රහයි ඇත්තටම. ඉතින් ඇවිල්ලා තියෙන හැමෝම වගේ try කරලා තියෙනවානේ. අනේ මම heart එකක් ඇඳලා ඔයාලට ආදරේ කියන්න හැදුවා ළමයි. ඒත් ඒ වැඩේ අල වෙලා ගියා. දැක්කම මට ඒක ඇඳ ගන්න බැරි වුණා. කොහොම හරි කමක් නැහැ. Thank you so much. මගේ වීඩියෝ එක එකතු වෙන ඔයාලට මම ගොඩාරියක් ආදරෙයි. ලස්සන හදවත් තියෙන මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ. ආයෙමත් දවසක vlog එකකින් හම්බ වෙමු. Bye. Thank you so much.